ඔබේ ඇස් පියාගෙන මොහොතක් හිතන්න. ඔබ ආදරය කරන, ඔබ විශ්වාස කරන ඔබ වෙනුවෙන් තීරණ ගන්නා මේ ලෝකය ඇත්තටම පාලනය කරන්නේ මිනිස්සුද? නැත්නම් අපේ ඇස් ඉදිරිපිට මිනිස් පෙස්ගත්ත වෙනත් ජීවීන් කොට්ටාසයක් මේ ලෝකයේ හසුරුවනවාද? ඉතින් ඉතිහාසයේ සැඟවුණු රහස්, දේශපාලනයේ අඳුරු පැති සහ විද්‍යාවේ නොවිසඳුණු ගැටලු එකම තැනකට ගෙන යම් වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ තවමත් ලෝකයට අපිරහසක්ව පවතින බිහිසුණු ගවේෂණයකට. ඒ තමයි රෙප්ටිලියන්ස් හෙවත් උරග මිනිසුන්ගේ අපිරහස. අපිට මේ උරග මිනිස්සු ගැන කතා කරද්දී අපිට කතා කරන්න වෙනවා ඩේවිඩ් අයික් කියන පුද්ගලයා ගැන. ඇත්තටම ඩේවිඩ් අයික් කියලා කියන්නේ පිස්සෙක්ද? නැත්නම් සත්‍ය ගවේෂකයෙක්ද? අපි මුලින්ම බලමු මේ භයානක කතාව ලෝකෙට හෙළි කළේ කවුද කියලා. ඩේවිඩ් අයික් 1980 ගණන්වල ඔහු බ්‍රිතාන්‍යයේ සිටි ජනප්‍රියතම ක්‍රීඩා විචාරකයෙක්. නමුත් 1991 දී ඔහු කළ එක් ප්‍රකාශයකින් මුළු ලෝකයම ඔහුට පිස්සෙක්කයි හංගොඩු ගැසුවා. ඔහු පැවසුවා ලෝකයේ ප්‍රබලතම නායකයින්, රාජකීය පවුල් සහ ධනවතුන් ඇත්තටම මිනිස්සු නෙවෙයි කියලා. ඔවුන් රෙප්ටිලියන්ස්ලා. ඩේවිඩ් අයික් වසර 30ක් පුරා ලෝකය පුරා සංචාරය කරමින් සාක්ෂි එකතු කළා. ඔහු පවසන විදිහට මේ උරගයන්ට පුළුවන් තමන්ගේ පෙනුම වෙනස් කරලා මිනිස් පෙනුමක් මවා ගන්න. ඔහු මේ කතාවට ඉතිහාස කතාවකුත් සම්බන්ධ කරනවා. කොහොමද මේ ඩේවිඩ් අයික් උරග මිනිසුන්ට ඉතිහාසය සම්බන්ධ කරන්නේ? මේ අභිරහස විසඳන්න නම් අපි වසර 10 ගණනක් ආපස්සට යන්න ඕන. පුරාණ සුමේරියානු ශිෂ්ටාචාරයේ මැටිපුවරුවල සඳහන් වෙනවා අනුනාකීවරුන් ගැන. ඔවුන් වෙනත් ග්‍රහලෝකයකින් පෘථිවියට පැමිණි දෙවිවරු ලෙසයි හැඳින්වෙන්නේ. ඩේවිඩ් අයික් පවසන පරිදි මේ අනුනාකීවරුන් පෘථිවියේ සිටි ආදි මානවයාගේ DNA සමග පරීක්ෂණ කරා. ඔවුන් උරග ජාන සහ මිනිස් ජාන මුසු කරලා දෙමුහුම් පරම්පරාවක් හැදුවා. මේ පරම්පරාව තමයි ලෝකේ රාජකීය රුධිරය ලෙස හැඳින්වෙන්නේ. ඔවුන්ට සාමාන්‍ය මිනිසුන්ට වඩා වැඩි බුද්ධියක් සහ මානසික ශක්තියක් තිබුණා. ඔවුන් එදා ඉඳන්ම ලෝකයේ පාලක පන්තිය බවට පත් වුණා. ඩේවිඩ් අයික්ට අනුව ඇයි මේ රෙප්ටිලියන්ස්ලා සැඟවිලා ඉන්නේ? ඔවුන් පාලනය කරන්නේ ඉලුමිනාටි වැනි රහස් සංවිධාන හරහා. ඔවුන් ලෝකයේ බැංකු පද්ධතිය, මාධ්‍ය සහ අධ්‍යාපනය පාලනය කරමින් මිනිස්සු මානසික වහලුම් බවට පත් කරගෙන ඉන්නවා. ඔබ දැකලා ඇති අන්තර්ජාලයේ සමහර වීඩියෝ ලෝක ප්‍රකට පුද්ගලයන්ගේ ඇස් සර්පයෙකුගේ මෙන් වෙනස් වන දර්ශන. ඩේවිඩ් අයික් පවසන්නේ ඔවුන්ගේ වෙස්වලා ගැනීම යම් යම් අවස්ථාවලදී දුර්වල වන බව. ඔවුන් මිනිසුන්ගේ බිය සහ කෝපය වැනි ඍණාත්මක ශක්තියින් මත යැපෙන බව ඔහු සඳහන් කරනවා. මේ වගේම තමයි ලෝකයේ පුරා යුද්ධ නිර්මාණය කරන හේතුව මේ රෙප්ටිලියන්ස්ලා බවත් ඔහු පවසනවා. මේ උරග මිනිස්සුන්වත් රෙප්ටිලියන්ස්ලා ගැන අපි විද්‍යාත්මකව බලමු. විද්‍යාව පවසනවා මිනිස් මොළයේ පැරණිතම කොටස රෙප්ටිලියන්ස් බ්‍රේන් හෙවත් R කම්ප්ලෙක්ස් කියලා. මේ අපේ ප්‍රාථමික හැඟීම් පාලනය කරන කොටස වෙනවා. සටන් කිරීමේ හැකියාව, අනතුරකදී පැන යාමේ හැකියාව වැනි දේවල් මෙන්න මේ කොටස මගින් පාලනය වෙනවා. විද්‍යාඥයන් පවසන්නේ මේ උරග ලක්ෂණ පරිණාමයේ කොටසක් මිස පිටසක් කළ බලපෑමක් නොවන බව. මේ වීඩියෝ වල සඳහන් වන අමුතු වැස් තාක්ෂණික දෝෂ ලෙස විද්‍යාව හඳුන්වනවා. ඒ වගේම අපේ මොළයේ තියෙන පැරඩෝලියා කියන හැකියාව නිසා අපිට ඕනෑම දෙයක් උරග රූප ලෙස පෙනෙන්න පුළුවන්. එතකොට මේක ඇත්තටම පිටසක් කළ ආක්‍රමණයක්ද නැත්නම් අපේම මොළයේ ඇතිවන මායාවක්ද? කෙසේ වුණත් ඉතිහාසයේ නාග කන්‍යාවන්ගේ සිට වර්තමානයේ ඩේවිඩ් අයික්ගේ හෙළිදරව් දක්වා මේ රෙප්ටිලියන් කතාව විහිදී යනවා. මේ හුදෙක් ප්‍රබන්ධයක් වෙන්න පුළුවන්. ඒත් ලෝකයේ සිදුවන ඇතැම් සිදුවීම් දෙස බලද්දී අපිට පේන දෙයට වඩා නොපෙනෙන දෙයක් තියෙනවා කියලා හිතන එක නතර කරන්න බෑ. ඔබ මොකද හිතන්නේ? ඇත්තටම අපේ පෘථිවිය පාලනය කරන්නේ අපි නොදන්නා අදෘශ්‍යමාන හස්තයක්ද? ඔබේ අදහස යම් ප්‍රජාව සමග පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම ඉතිහාසය, විද්‍යාව සහ කුතුහලය පිරුණු ගවේෂණාත්මක වීඩියෝ දිගටම බලන්න ජන් channel එක subscribe කරන්න. තවත් අභිරහසකින් හමු වෙමු. එතෙක් ඔබට ජය වේවා.